අයිබෝවන් නැවතත් අපි වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැනට අවුරුදු 20ක් විතර කාලයක් මේ අපරාධ නඩු සම්බන්ධ මහාධික නීතිඥවරයෙක් වශයෙන් සේවය කරන නිසා අපේ ජනතාව අතර යම් යම් විශාල වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධව ලොකු චෝදනාවන් රාශියක් තියෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ ලහන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් යම් තොරතුරු සැඟ වූ පුද්ගලයන් කිහිප දෙනෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවා මම හිතන්නේ නීතිපතිතුමා ගෙනල්ලා දොස් කියලා තිබුණා මේ සම්බන්ධයෙන්. නමුත් අපි අපරාධ නඩු කරන නීතිඥවරු වශයෙන් අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ඒ විතර නෙමෙයි සිවිල් හා දේශපාලන අධිපති ප්‍රඥප්තියෙන් පවා තියෙනවා මිනිහෙකුගේ සැකකාරයෙකුගේ නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය කියලා එකක් තියෙනවා. නිසි අධිකරණයක් මගින් නඩු විභාග කළා සාක්ෂි විභාග කළා වරදකරු කරන තෙක් ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙක් කියලා. ඒ වගේම යම් බලයක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විමර්ශන අනුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව බරපතල ගණේ අපරාධ විශේෂයෙන්ම ලංකාවේ අපරාධයක් වුණාට පස්සේ සාමාන්‍ය අපරාධ අපිට මහේස්ත්‍රාධිකරණයෙන් විමසලා ඉවර කරන්න පුළුවන් විභාග කරලා ඉවර කරන්න පුළුවන් ඒවා තියෙනවා. විශේෂයෙන් මිනිමැරුම් වගේ බරපතල අපරාධ විශේෂයෙන් හෙරොයින් ජාවාරම් කිරීම ඒ වගේම විශේෂයෙන් මුදල් විශුද්ධිකරණය වගේ බරපතල නඩු විභාග කරන්නේ මහාධිකරණය. මහාධික නඩු විභාග කරනකොට අනිවාර්යයෙන්ම අධිශෝධනා පත්‍ර ගොනු කිරීමක් සිදු කරන්න ඕනේ නීතිපතිතුමා විසින්. විශේෂයෙන්ම අල්ලස් වලදී අල්ලස් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතන තමයි කොළඹ මහාධිකරණ වල අධිශෝධනා ගොනු කරලා අධිශෝධනා මත සාහිකාරව ගෙනල්ලා විභාග කරන්නේ. විශේෂයෙන්ම මේ නඩුවක් අධිකරණයේ මහාධිකරණයේ පවරනවා කියලා කියන්නේ දැවැන්ත කාර්යයක්. විශේෂයෙන්ම රජයට ලොකු වැය බරක්. ඒ වගේම ලංකාවේ අපි දන්නවා විශේෂයෙන්ම දේශපාලනීකරණය වෙච්ච ඒ වගේම අපරාධ විමර්ශනයට සුදුසු නැති සුදුසුකම් සපුරා නැති කියන්නේ වෘත්ති විශේෂඥ බව නැති පොලිසිය තමයි ලංකාවේ තිබෙන්නේ කෑන කාලයක් තිස්සේ විශේෂයෙන් පහුගිය 30 අවුරුදු යුද්ධයේ ඒ වගේම ජනතා විමුක්තිවරුන් කැරලි වලදී සම්බන්ධ වෙලා පොලිසිය ගොඩක් වෙලාවට ආයුධ සන්නද්ධ කරලා විශේෂයෙන් බංකර් වල චෙක් පොයින්ට් වල දා පොලිසියක් අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් නීතිය කටයුතු පිළිවෙල සම්බන්ධයෙන් විශේෂඥ භාවය ගිලිහිලා ගියා. විශේෂයෙන්ම පහුගිය කාලේ බඳවගත්තා මේ යුද්ධයට සහ විශේෂයෙන්ම ජනතා විමුක්ති කැරලි කාලේ බඳවගත්තා විශේෂයෙන්ම උපසේවා පොලිසිය කියලා එකක්. උපසේවා පොලිසිය තමයි වැඩිපුර පොලිස් බලයක් තිබුණේ. එතකොට පහුගිය කාලේ මහින්ද රාජපක්ෂගේ කාලේදී කළේ එකක් දෙයක් තමයි මේ උපසේවා පොලිසිය ස්ථිර පොලිසියට අනුයුක්ත කළා. හැබැයි ඒ ස්ථිර පොලිසිය අනුයුක්ත කරපු ගොඩක් ඒ උපසේවා පොලිස් නිලධාරීන් අපරාධ නඩු විධාන සංග්‍රහයවත් සාක්ෂි ආඥාපනතවත් දන්නේ සංග්‍රහයවත් කොහොම හටහන් දාන පිළිබඳවත් කිසි අවබෝධයක් නැහැ. එතකොට ඒ අනුව ලංකාවේ පහුගිය කාලේ පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරලා හැමදාම මේ ස්ථානවල විශේෂයෙන් අපි දන්නවා දළදා මාලිගාවට කෙනෙක් පොලිස් නිලධාරියා අනුයුක්ත වුණාම පොලිස් නිලධාරියා පෙන්ෂන් යනකම් මෙතන දළදා මාලිගාවේ. මොකද ඒ දළදා හාමුදුරුවන්ගේ බලපෑම මත පොලිසිය මාරු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුහුණු වලට යන්නේ නැහැ. එතනට වෙලා ඉතින් ඔහේ කකා බිබී විසිදු රාජකාරියක් නොකර මුකුත් හදිසියක් වෙන්නේ නැහැ නේ ඉතින් ඔහේ ඉන්නවා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ ගාවට වෙලා ඒගොල්ලන්ගේ නෝනලාට ගෑස් සිලින්ඩර් ගෙනල්ලා දීලා ඒගොල්ලන්ගේ නෝනලා වැඩ කර ඔන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. ඔහොම තමයි අපේ පොලිසිය තත්ත්වය. ඒක නිසා වෘත්තීභාවයක් නැති පොලිසියක් විසින් යම්කිසි අපරාධයක් වුණාම ඒකනේ ලංකාවේ සාමාන්‍යයෙන් අපරාධ නඩු 100ක් උසාවියකට ආවම 4%ක් 5% තමයි වැරදිකරු වෙන්නේ. ගොඩක් ඒවා නිදහස් වෙලා යනවා. ඉතින් ජනතාව කලකිරෙනවා මේ මොකද වෙන්නේ කියලා. ඒක ගෞරව විනිශ්චයකාරතුමන්ලාගේවත් ගෞරව නීතිපතිතුමාගේවත් වැරද්දක් නෙමෙයි. මොකද නඩුවක් වුණාට පස්සේ අපි ලංකාවේ තියෙන අභියෝගාත්මක විමර්ශන ක්‍රමය ඒ අනුව යම්කිසි නඩුවක් ඔප්පු කිරීමේ භාරය දෙන පැමිණිල්ලට. පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න නඩුවක් වුණාන් පස්සේ. එතකොට නඩුව පවරන්න ඉස්සෙල්ලා නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිතුමා කරන්න කළ යුතු කාර්යයක් තමයි මේක මහාධිකරණයට අරගෙන ගිහිල්ලා මේ සාක්ෂි ප්‍රමාණවත්ද මහාධික නඩුවක් පවරලා මේ සාක්ෂි ගොනු කරලා මේ නඩුවේදී යම් සැකකාරට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි ගොනු කළා මේ සැකකාරු නඩු විභාගයෙන් පස්සේ වැරදි කාර්යයක් කරන්න පුළුවන් තත්ත්වයේ සාක්ෂි දිනවද කියන එක තමයි නීතිපතිතුමාගේ කාර්යභාරය. ඒක නිසා නීතිපතිතුමා කරන්නේ පොලිසිය විමර්ශනට ගෙන්නා ගැනීම. අපේ ලංකාවේ පොලිසිය විමර්ශන පිළිබඳව ඉතාමත්ම කනගාටුදායක සත්‍යයක් තියෙන්නේ. ඒක නිසා මේ යම්කිසි ක්ලීන් ශ්‍රී ලංකා හරි මොන හරි ව්‍යාපෘතයක් කළා ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ලංකාව හොරොන්ට දඩුවම් කරන්න කියලා මිනිස්සු කෑ ගහනවා වගේ මිනිස්සු අන්තිමට මිනිස්සු ඉල්ලීම් කරන්න ඕනේ මේ පොලිසිය දේශපාලන ග්‍රහණය මුදවාගෙන
මේ පොලිසිය ඉතාමත්ම ගෞරවාන්විත පොලිසිය බවට පත් කළා. මේ පොලිසිය විමර්ශන කටයුතු විශේෂයෙන් අපි හිතන්නේ යම්කිසි පුද්ගලයෙක් කෙනෙක් සැකගුණාට පස්සේ පොලිසිය අරගෙන ගිහිල්ලා කරන්නේ මොකද? පහර දීලා උඹ නේද වැරදිකාරයා කියලා එයාගේ පාපෝච්චාරණ ලියාගෙන ඒ පාපෝච්චාරණ මං අර දේ මේ දේ කරා කියලා සරට මේව කරනවා. ඊට පස්සේ මිනිස්සුත් ඒ අනුව තමයි තීරණය කරන්නේ මේ පුද්ගල වැරදිකාරයෙක් කියලා. හැබැයි ඔය පොලිසියෙන් ගන්න කට උත්තර උසාවියේදී පාවිච්චි කරන්න බෑ. වෙනම ස්වාධීන සාක්ෂියෙන් ඕනේ. අපි කියමු දැන් පැමිණිල්ලක් දැම්ම කියලා ඔබතුමාලා ගිහලා පොලිසියට මට විරුද්ධව මාව අල්ලගෙන ගහලා ඔබතුමාගේ පැමිණිල්ලට මම කට උත්තරයක් ගන්නවා. නමුත් පස්සේ වෙලාවක උසාවියට ගියාම හරස් ප්‍රශ්න ඇහුවාම කියන සමහරක් වෙලාවට කියවෙනවා පොලිස් නිලධාරීන් තමයි පුද්ගලයා පෙන්නුවේ. පස්සේ කුඩුවේ ඉන්න වෙලාවට මාව පෙන්නුවා පෙරට්ටුවට ඉස්සෙල්ලා. ඒ කුඩුවේ ඉන්න පෙන්නුවට පස්සේ පෙරට්ටුවේ අඳුනාගත්තේ කියන කතන්දර ගොඩක් කියනවා. ඒකත් එක්ක මේ අධිකරණයට කරන්න පුළුවන් එකම කාර්යය තමයි මොකද සම්කිසි නඩුවක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ. ලංකාවේ විදිහ එකයි. ඒ කියන්නේ පොඩි හරි සැකයක් තියෙනවා නම් ඒ සැකේ වාසිය විත්ති කරලා දෙන්න ඕනේ. ඒක නිසා ඒ තත්ත්වය යටතේ ඉතින් උසාවියේ ගොනු කරලා අධිශෝධනා පත්‍ර ගොනු කළා. නීතිපතිතුමා තව ලිපි ලේඛන රාශියක් සකස් කළා. රජයේ අධිනීතිඥවරයෙක් යොමු කළා. නඩු දීර්ඝ නඩු විභාගයක් කළා. පිටපත් කළා, සාක්ෂි සටහන් කළා, ලක්ෂ ගණක් වියදම් කළා. මේ පුද්ගලයා නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා නම් නිදහස් කරන වෙන්න අද අවස්ථාව තියෙනවා. ඊට ඉස්සෙල්ලා නීතිපතිතුමාට බලයක් තියෙනවා අපරාධ විඥාන සංග්‍රහයටත් නීතිපතිතුමාට ඕන නඩුවක් නිදහස් කරන්න අධිශෝධනා ගොනු කරන්න නැතුව. ඒ බලය තමයි පාවිච්චි කරන්නේ. ඒ බලය යම් කාලවලදී අනිවාර්යෙන් අපි දන්නවා යම් බලපෑම් වලට කළා කියලා. අපි නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කළා නැහැ තාම. නීතිපතිතුමාට ස්වාධීන කරන්න උත්සාහ කිරීම කීප අවස්ථාවක් කළා තිනවා. 19 වෙනි සංශෝධනයේ වෙලාවේ ඉතාමත් හොඳ තත්ත්වයක් ආවා. මොකද හේතුව ජනාධිපතිතුමා කරන නිර්දේශ පවා ප්‍රතික්ෂේප කරන ඒ කොමිෂන් සභාවට හැකියාව තිබුණා. නමුත් අලුත් කොමිෂන් සභාවට දැන් ඉන්න කොමිෂන් සභාවට කරන්න පුළුවන් ජනාධිපතිතුමාගේ නම නිර්දේශය ස්ථිර කරන එක විතරයි. ඒක නිසා අපි ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමේදී 19න් 21කට ගිහිල්ලා තියෙන්නේ පිටිපස්සට. මොකද ගෝඨාභය රාජපක්ෂ වෙලා 19 හවසි කළා Tamanට ඕන ආකාරයට බලය පාවිච්චි කරන්න හිතාගෙන මේ 19 හැරෙවුවා 20න්. ඔය දැන් අද කෑ ගහන පොරොටි මල් විරවංශලා උදයගම්මන් පිළලා ඇතුළු සියලුම දෙනා මේ ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරන ඡන්ද දීලා ඒකට අහෝසි කරන ඡන්ද දීලා අද විකාර කියනවා. ගෝඨාභයට විරුද්ධව බොරුවට කෑ ගහනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු ලොකුම අපරාධය තමයි ලංකාවේ ස්වාධීනව තිබිච්ච අපි බොහොම අමාරුවේ සටන් කළා අවුරුදු ගණන් සටන් කළා ඇති කරගත්ත ඉතාමත්ම රාජ්‍ය සේවය ස්වාධීන කරපු 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම. ඒ වගේම ඊට පස්සේ 21 සංශෝධනය ආව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආවට පස්සේ නමුත් ඒකත් අර 19 තිබි ස්වාධීනත්වේ නැහැ. අපි යන්නේ හැමදාම ලංකාව යන්නේ අනිත් පැත්තට. ලෝක රටවල් දියුණු වෙමින් පවතිනවා. ලෝක රටවල් ඉතාමත්ම වේගයෙන් ප්‍රජාතන්ත්‍රීකරණය වෙනවා. ලෝක රටවල් මේ අධිකරණය, ඒ වගේම පොලිසිය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරනවා. අපි ඒබැයි ස්වාධීනත්වය අහෝසි කරලා අපි අපේක බලය තියා ගන්නවා. ඒක නිසා කලින් තිබිච්ච ස්වාධීනත්වය අද තාම නැහැ. ඒ නිසා 19න් එහාගේ ස්වාධීනත්වයක් අපි ඇති කරන්න ඕනේ පොලිසිය හදනවා නම්. ඒ වගේ පොලිසිය නැවතත් මම හිතන්නේ මට කවුරුද ළඟදීලා ලස්සන කතාවක් කිව්වා පොලිසිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් මේ පොලිසිය හදනවා පොලිසියෙන් 40000ක්වත් එලවන්න ඕනේ කියලා. ඒ තරම් දූෂිත පොලිසියක් ලංකාවේ තියාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට නඩු දාන්න කියලා. අපි දන්නවා විශේෂයෙන් විධායක ජනාධිපතිවරු විශේෂයෙන් මන් දන්නවා මහින්ද රාජපක්ෂලා කාලේ කොයිතරම් පොලිසිය මෙහෙවල් තමන්ගේ වැඩවලට. ඒ වගේම තමන්ගේ දේශපාලන බල පරාක්‍රමයේ පාවිච්චි කරලා තමන් කරපු අපරාධ වලට යුක්තිෂ්ඨ නොකර ඒ අපරාධ වහං කරන්න කොච්චර මහන්සි වුණාද? මොකද හේතුව ලංකාවේ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම විශේෂයෙන්ම අධිකරණය පවා විශේෂ පොලිසිය එතකොට නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලුම දේවල් ඒ මහා බල පරාක්‍රමයෙන් යුතු විධායක ජනාධිපතිකමට යට වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දැක්ක තාජුඩින් ඝාතන වෙලාවේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය අපි කියනවා මහාචාර්යවරු ආචාර්යවරු හිටියාම සාධාරණක නෑ. මහාචාර්ය ආනන්ද සමරසේකරද මොකද්ද කළේ? ඒ තාජුඩින්ගේ අස්ති කැබලි හංගලා යුක්තිෂ්ඨ වෙන්න දෙන්නේ නැතුව හිටියා. ඒ වගේ මහින්ද රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ ඔය ඒ විමර්ශකයන්ට කොච්චර බලපෑම් කළා තිනවද එකෙක් නිලධාරීන් උඹලා මැරෙන්නද හදන්නේ උඹලා මේකේ පොත් ඉරපම් පොත් වහංගපම් ඒ වගේ මේ එතකොට ඒවත් එක්ක අඩුපාඩුකම් තියෙන අඩුවක් ගෙනාවට පස්සේ උසාවියට අඩුව නිදහස් වුණාට උසාවි නඩු බහලා නිදහස් වුණාට වඩා මම නම් කියන්නේ ඊටම යෝග්‍යයි. මොකද හේතුව උසාවි නඩු බහලා නිදහස් කරාට පස්සේ වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන් මේ චෝදිතයෝ එළියට ඇවිල්ලා මහ ලොකු වාගාඩම්බාර කියලා අපි වැරදිකාරෝ නෙමෙයි අපි ඇවිල්ලා මේ බොරුවට අපිට චෝදනා කළේ අපිට දේශපාලන පලි ගැනීම කළා කියලා මහ ලොකු වාගාඩම්බාර කියනට වඩා හොඳයි නීතිපතිට සාක්ෂි නැත්තම් නිදහස් කරන තත්ත්වයක් බොහොම හොඳයි. නමුත් ලංකාවේ තත්ත්වය ඒක නෙමෙයි.
ලංකාවේ සතු නීතිපති දෙපාර්තමේන්තුව යම් කිසි කාලයකදී ඉතාමත්ම ටෙලිෆෝන් කෝල් එකෙන් තමන් හිතුව නඩුව අයින් කරගත් තත්ත්වයක් තිබුණා. ඒක නිසා ඒ තත්ත්වයට නීතිපතිට යම් චෝදනා එන එක ඇත්ත. නමුත් දැන් අපි උත්සාහ කරන්න ඕනේ නීතිපතිතුමා හරි තීරණයක් ගත්තොත් ඒ නීතිය අභියෝග නොකර අභියෝග කරන්න ජනාධිපතිතුමා එන්න කියලා කෑ ගහන එක නෙමෙයි. අපිට තියෙනවා විධිවිධානයක් නීතිපතිතුමාගේ සිදුවීම වැරදි නම් අපිට අභ්‍යාචන රිට්මාඥාවක් ගිහිල්ලා අපි ඒ වගේ නිසි ක්‍රමයට යන්න පුරුදු වෙන්න ඕනේ. යම් බලපෑම් කළා යම් අයට කියලා නීතිපතිතුමාගේ තියෙන හරවණ එක අපි කරන්න ඕනේ. ඒක නිසා මේ පිළිබඳව මම අපරාධ නඩු සම්බන්ධ නීතිඥවරයෙක් නිසා ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් මේ නිදහස් වෙන්නේ කවදාකවත් නීතිඥවරුන්ගේ දක්ෂතාවයවත් විනිශ්චයකාරවරුන් ඒක ගැන හරියට බලන්නේ නැති නිසාවත් නෙමෙයි පොලිස් පරීක්ෂණ වල තියෙන අසමත්භාවය නිසා. මොකද හේතුව මේ අපි කාලයක් තිස්සේ අපේ අධිකරණ ඉතාමත්ම පරණ අධිකරණයක් අවුරුදු 200කට අධික කාලයක් අපිට ඉතාමත් හොඳ අධිකරණ පද්ධතියක් බිහි කරලා තිනවා විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ 1801 අපේ ශ්‍රේෂ්ඨාධිපති පටන් ගන්න තියෙන්නේ. ඒ කාලේ ඉඳන් ඉතාම හොඳ අධිකරණ ක්‍රමයක් අපිට තියෙනවා. ඒ අධිකරණ ක්‍රමය පවත්වාගෙන යන්නට අපිට හැකියාව තිබිලා තිනවා. ඒ නිසා විනිශ්චයකාරවරු බොහෝ වෙලාවට සාක්ෂි මතම පමණයි මේවා තීරණය කරන්නේ. අපි දන්නවා මේ එක අහිංසක පුද්ගලයෙක් වැරදිකරුවෝ කරනවට වඩා වැරදිකරුවෝ නිදහස් වෙන එක සාමාන්‍ය යුක්තිකරුකයි. බැරිලා අහිංසක පුද්ගලයෙක් වැරදිකාරයෙක් බවට පත් වුණොත් මේක ආපහු හරවන්න බෑ. ඒක නිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ තත්ත්වය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරන්න, පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වෘත්තීයභාවය වැඩි කරන්න. අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් වෘත්තීයභාවයක් නැති. දේශපාලනඥයන්ට කඩේගේ දේශපාලනඥයන්ගේ ගෙවල් වල හිටපු දේශපාලනඥයන් රැදි හොදපු දේශපාලනඥයෝ වෙනුවෙන් කඩේ ගිය පොලිසියක් තියාගෙන ලංකාවේ අපරාධ නඩු විසඳන්න ඒ වගේම නීතිය යුක්ති ඉෂ්ට කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපේ ඉල්ලීම තියෙනවා ජනතාවට ඉල්ලීමක් තියෙනවා ජනතාව මේකෙන් හඬක් නගන්න ඕනේ. දැන් මේ මහජන ආණ්ඩුවක් කියලා කියන එකේ පොලිසිය පාවිච්චි කරන හැටි අපිට සතුටුදායක නැහැ. ඒක නිසා පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන කරලා පොලිසිය සම්පූර්ණයෙන්ම වෘත්තීයභාවයට පත් කළා ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරලා නීතිපතිතුමාට යුක්ති ඉෂ්ට කරයි. ඒක නිසා අඩුපාඩුකම් තියෙන නඩුවක් නිදහස් කළාම නීතිපතිතුමාට කෑ ගහන එක නම් මං හිතන්නේ හේන මුවන් කෑ ගහම මුවහට තලන වගේ කාර්යයක් කියලා මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.